ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද වෙනකොට බටලන්ද වදකාගාරය කියන එක ගැන සමාජයේ විශාල කතා බහක් ඇති වෙලා තියෙනවා. විශාල වශයෙන් ඇවිස්සීලා තියෙනවා ජනතාව මේ සම්බන්ධ. පත්තරයක් ගත්තත්, ටීවී එකේ නිවුස් ගත්තත්, රේඩියෝ එකේ නිවුස් ගත්තත්, සමාජ මාධ්‍ය ගත්තත්, මිනිස්සෙක් හම්බුණත්, දන්න අඳුරන කෙනෙක් හම්බුණත් කතා කරනවා බටලන්ද වදකාගාරය ගැන. ඉතින් අර අල් ජසීරා කියන ජාත්‍යන්තර මාධ්‍ය විසින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්ටර්විව් එකක් කළාට පස්සේ එතනදී ඒ ඇවිස්සිච්ච බටලන්ද කතාව තමයි මෙච්චර දුරට මේ ලංකාව ඇතුලේ සමාජය තුල ඇවිස්සීලා තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුවෙත් ඒ ගැන කතා බහට ලක් වුණා. ඒක වාර්තාව මෙතෙක් සභාගත වෙලා තිබ්බේ නැහැ කියලා ඒක දැන් සභාගත වෙලා තියෙනවා. අද වෙනකොට රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් ඒ ගැන සිද්ධ කිරීමට නියමිතයි. මම මේ වීඩියෝ එක කරනකොට ඒ ප්‍රකාශය තාම කරලා නැහැ ඔහු. ඉතින් මේ සම්බන්ධව ඇත්තටම මේ බටලන්ද වදකාගාරය ගැන සමාජය තුළ පස්ල් එකක් වගේ අර ප්‍රහෙලිකාවක් වගේ තිබ්බේ එක දැන් වෙනකොට සෑහෙන ප්‍රමාණයකට විසඳිලා තියෙනවා. ඒ පස්ල් එක ගේම් එක දැන් ගේම් එක ඕවර් වේගෙන එනවා කියලා මට හිතෙනවා. මොකක් හරි මේකේ විසඳුමකට යා යුතුයි. මෙච්චර කල් යට ගිහිල්ලා තිබ්බේ අඳුරු කුටියක තිබ්බ එකක් අද ආලෝකයේ දුටුවා කියලා තමයි බිමල් රත්නායක එදා පාර්ලිමේන්තුවේ ඒක සභාගත කරනකොට කිව්වේ. ඉතින් ඇත්තටම මොකද්ද මේ බටලන්ද වදකාගාරය සම්බන්ධ මේ කතා බහ ඇවිස්සීම තුලින් කවුද මේක අවසන්නේ සහ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේකෙන් වාසියක් තියෙයිද ජනතාවට? මොකක් හරි දෙයක් සිද්ධ වෙයිද? මේකේ චුද්දයන්ට දඬුවම් ලැබෙයිද? නිසි දඬුවම් ලැබෙයිද? චෝදනාවට ලක් වෙන පුද්ගලයන්ට විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහට ඍජු චෝදනා එල්ලෙනවා මේ සම්බන්ධව. ඉතින් ඇත්තටම මේ චෝදනා එල්ලෙන වෙන රනිල් වික්‍රමසිංහ ඍජුවම මේකට වග කිය යුතුද? ඔව් වග කිය යුතුයි. මොකද රනිල් වික්‍රමසිංහ තමයි ඒ දවස්වල ඒ බටලන්ද නිවාස සංකීර්ණ ඔහු යටතේ තමයි තිබ්බේ. ඔහුගේ අමාත්‍යාංශය යටතේ තමයි තිබුණේ. ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් ඇත්තටම ඔය බටලන්ද නිවාස සංකීර්ණයක් එන්නේ විශේෂයෙන්ම සිරිමාව් බණ්ඩාරනායක මැතිරිණියගේ කාලේ ආරම්භ කරලා තියෙනවා. සපුගස්කන්ද තෙල් පීරු පහදුවට යාබදව යූරියා පොහොර කම්මලක්. ඊටා වටිනා යන්ත්‍ර සූත්‍ර පිට රටින් ගෙන්වලා අපේ රටේම අපේ නිෂ්පාදනය කරන හොඳ වර්ගයේ යූරියා තමයි පොහොර කම්මලේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ පොහොර ඊටාම හොඳ ගුණාත්මක වර්ගයේ පොහොර ආසියාවේ තිබ්බ හොඳම කම්හලක් කියලා පිළිගැනීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක ඕපරේට් වෙලා තියෙනවා. නමුත් යම්කිසි කාලයක ඊට වැඩිය අඩු මුදලකට පිටරටින් පොහොර ගෙන්නන්න පුළුවන් කියන හේතුව මත පිටරටින් පොහොර ගෙන්නන්න JR ආණ්ඩුව විවෘත ආර්ථිකයත් සමගම කටයුතු කරලා තියෙනවා. ඒත් එක්ක තමයි ඔය සපුගස්කන්ද ඒ හරිය තිබ්බ ඒ යූරියා පොහොර කම්මල අභාවයට ඈවරට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ යූරියා පොහොර කම්මලේ හිටපු සේවකයන්, ඉංජිනේරුවන්, ඒ වගේම විදේශ සේවකයන් ඉඳලා තියෙනවා කීප දෙනෙක් මං හිතන විදිහට ඒගොල්ලන්ගේ නිවාස සංකීර්ණය තමයි ওই බටලන්දේ හදලා තිබිලා තියෙන්නේ. එතන ඉඳලා ටිකක් දුරින් කිලෝමීටර් 20ක් විතර දුරින් මං හිතන්නේ. ඒ බටලන්ද නිවාස සංකීර්ණයත් පොහොර ඒ කම්හල වැහෙනවත් එක්කම ඒකත් අභාවයට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ දවස්වල JR මහත්මයාගේ ඒ ආණ්ඩුව කාලේ කර්මාන්ත ඇමති රනිල් වික්‍රමසිංහ යටතේ තමයි ඒ පොහොර කම්මල ඔක්කොම තිබිලා තියෙන්නේ. ඉතින් පොහොර කම්මලේ තිබ්බ යන්ත්‍ර සූත්‍ර සේරම පිටරට ආරාබියට කුණු කොල්ලයට විකුණලා පස්සේ ඒ ගොල්ලෝ අරාබියේ ඒ පොහොර කම්මල ඒ යන්ත්‍ර සූත්‍ර වලින් හදලා ඒකේ පොහොර නිෂ්පාදනය කරලා අපිට දැන් ඩොලර් වලට අපි ඒගොල්ලන්ගෙන් පොහොර ගන්නවා. ඒ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඔය ඒව තමයි රනිල් වික්‍රමසිංහගේ වැඩ. ඒ පුරුද්දනේ තාම තියෙන්නේ විකිනීම. ඉතින් එහෙම දේවලුත් එතන ලොකු කතාවක් තියෙනවා. බටලන්ද වදකාගාරය වගේම ලොකු කතාවක් එතනක් තියෙනවා. ඉතින් ඒක ඇවිස් වෙන්නේ නැහැ මේ බටලන්ද කතාව නිසා. ඒකෙන් වැහිලා තියෙන ඒ කතාව. ඒ වගේම එකක් තමයි දැන් රනිල් වික්‍රමසිංහට ප්‍රධාන චුදිතයා කියන චෝදනාව එල්ල වෙනවනේ, ඇඟිල්ල දික් වෙන්නේ ඔහුට තමයි. නමුත් මගේ පෞද්ගලික අදහස මම කිව්වොත් දැන් අර රනිල් වික්‍රමසිංහගේ විශේෂ ප්‍රකාශය තාම අද සිද්ධ කරලා නැහැ. ඊට කලින් මම මේ වීඩියෝ එක කරන්නේ ආයිත් මම කිව්වේ. මම දක්වන මගේ පෞද්ගලික අදහසක් තමයි
ඔහු මේකේ ඔහු ඒ දවස්වල ඒ සම්බන්ධව නිවාස සංකීර්ණයේ බාර ඇමතිවරයා විදිහට හිටියා. ඒ නිවාස සංකීර්ණයට ආව ගියා. ඔහු දැනුවත්ව මේ වදකාගාරයේ වද හිංසාවට ලක් වුණා තරුණයන් මිරීමැරුම් සිද්ධ වුණා. හැබැයි ඒ කාලේ සිද්ධ වෙච්ච දේශපාලන වාතාවරණය අපි දන්නවනේ. රනිල් වික්‍රමසිංහ හිටියා යාගේ යාළුවොත් එක්ක ලලිත් ඇතුළත් මුදලී ගාමිණී දිසානායක ඉතින් ඒ වගේ කට්ටියක් ගොඩාක් හිටියා. එතකොට ඝාතන රැල්ලක් දියත් වුණා ප්‍රේමදාස යුගයේ. ඉතින් ඒ ඝාතන රැල්ලේ වගකීම එක එක පැත්තට එක එක වෙලාවල් වලට යොමු කරනවා. LTT සංවිධානයට, එතකොට ජනතා විමුක්ති පෙරමුණ, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, ඒ වගේම ආණ්ඩුවේ දවස්වල ආණ්ඩුවේ ප්‍රේමදාස ජනාධිපතිවරයාට, එතකොට රංජන් විජේරත්නට විශේෂයෙන්ම ඉතින් ඒගොල්ලන්ට එහෙම යොමු වෙනවා එක එක වෙලාවට එක එක පැතිවලට. ඉතින් ඇත්තටම රනිල් වික්‍රමසිංහට යම්කිසි බියක් ජීවිත තර්ජනයක් තියෙන්නේ නැති මේ දේවල් ප්‍රතික්ෂේප කරොත් යම්කිසි ඉල්ලීමක් හුඟෙන් අනදීමක් වගේ දෙයක් වෙන්නේ නැතිනේ මේ නිවාස සංකීර්ණය ලබා දෙන්න මේ දේවල් සඳහා කියන එක මොන හරි දෙයකට ඉල්ලීමක් තියෙන්න ඇති. ඔහු ඒක ලබා දෙන්න ඇති. ඔහු යන්න ඉන්නත් ඇති. ඉතින් වෙන්නේ ඒ වගේ දේවල් කියලා දන්නවත් ඇති. නමුත් වළක්වන්න බැරි හේතුවක් තිබ්බද දන්නේ නැහැ කියන අදහසක් මගේ මේක පෞද්ගලික අදහසක්. එහෙම දේවල් තියෙන්න ඇති. මොකද මිනිමැරුම් ඝාතන රැල්ලක් දියත් වුණා. යම් දේවල් වලට එරෙහි වෙන්න අවස්ථාවක් ඉඩ කඩක් නැහැ. තමන්ගේ ජීවිතේටත් තර්ජනයක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබුණේ. ඉතින් ඒ වගේම මේ වදකාගාරයේ සිද්ධ වෙච්ච එකම එක සිද්ධියක්වත් සාධාරණීකරණය කරනව නෙවෙයි මම. රනිල් වික්‍රමසිංහගේ සුදුහුණු ගන්නෙත් නැහැ මම කියන්නේ එහෙම තත්ත්වයක් තමයි ඒ කාලේ තියෙන්න ඇත්තේ කියලා. මොකද අපි දන්නවා රංජන් විජේරත්න ගැන අපි අහලා තියෙනවා. එතකොට ඒ දවස්වල හිටපු වදකයන් ගැන අපි අහලා තියෙනවා. එහෙම කෙනෙක් ගැන තමයි විශේෂයෙන්ම පුද්ගලයෙක් එයාගේ මැරුණා කියලා කිව්වට අද වෙනකම් මැරිලා නැහැ. තාම ජීවිතුන් අතර ඉන්නවා, වෙනත් වෙස්වලාගෙන එක්ක පිටරට හරි ලංකාව ඇතුලේ හැරි ඉන්නවා කියන තොරතුරු සඳහන් වෙනවා තැන් වල. ඉතින් ඔහු පොලිසිය කෙනෙක්. ඉතින් ඔහුට පොලිසියට බැඳිච්ච විදිය මම අද දැන් මේ ඔහු ගැන තමයි කතා කරන්නේ. ඔහු ගැන ඊළඟ වීඩියෝ එකේනුත් කතා කරනවා. ඉතින් ඒ පුද්ගලයෝ හම්බ වුණොත් ගිහිල්ලා මේක ඇත්ත තත්ත්වය ඇත්තටම හොයා ගන්න පුළුවන්. අද වෙනකොට හිටපු පොලිස්පතිත් නැහැනේ. හිටපු පොලිස්පති නෙමෙයි ඉන්න පොලිස්පති. දේශපන්තේ එන්න කොහොම අද වෙනකොට අතුරුදහන්. ඉතින් ඒ වගේ තමයි දැන් මේ පුද්ගලයාත් පොලිස් අධිකාරි කෙනෙක් ඔහු සේවයෙන් ඉවත් වෙනකොට ඉතින් ඔහුත් රහසිගතව ඉන්නවා කියන එක තමයි තාම තියෙන්නේ. ඔහුට එහෙම ජීවත් වෙලා ඉන්නවා නම් මේ වෙනකොට අවුරුදු 75කට වැඩි වයසක් වෙන්න ඕනේ. 75ත් 80ත් අතර වගේ වයසක කෙනෙක් වෙන්න ඕනේ. එහෙම ඉන්නවා නම්. එහෙම ඉන්නවා කියන අදහස තමයි සමාජය තුල තියෙන්නේ. ඉතින් ඒ දවස්වල කතාවට ආපහු ගියොත් තරුණ රැල්ලක්, තරුණ කැරැල්ලක් වගේ එකක් තිබ්බනේ. තරුණ අසහනයක් තිබ්බා. ඉතින් ඒගොල්ලෝ ඒ තරුණ අසහනය ආවේ කොහොමද කියලා හොයන්න ඕනේ. ඒගොල්ලෝ යම් සිද්ධ වුණා. ඉතින් එක JVP දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වගේ එකකට account එකට දමමින් ආණ්ඩුවෙන් හදපු එක එක කල්ලි වලින් මිනිමැරුම් එක එක කඩක්කප්පල් කාරී ක්‍රියාවන් සිද්ධ කරා කියන චෝදනාව ආණ්ඩුවට තිබ්බා ඒ දවස්වල ආණ්ඩුවට. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ දේවල් කරලා අර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ account එකට ඒක දාලා ඒගොල්ලෝ මර්ධනය කිරීමට ලක් කරා කියලා තමයි කියවෙන්නේ. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්. එහෙම කරලා තමයි අර තරුණ තරුණියෝ එතන වද හිංසාව වලට ලක් වුණා. ඒ වගේම ඝාතනය වුණ තරුණ තරුණියෝ නිකන් පොඩි පහේ තරුණ තරුණියෝ නෙමෙයි. සමාජයේ හිටපු ස්පිරිට් එක, විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්, අවසන් වසරේ ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල වලින් එළියට ආපු ශිෂ්‍යයන්, ඒ වගේම සමාජයේ හොඳම තරුණ කොටස තමයි එතන ඝාතනය වෙලා වද හිංසාව වලට ලක් වෙලා ඝාතනය වෙලා තියෙන්නේ. ඉතින් බොහොම අමාරුවෙන් ජීවිතය ගලවගත්ත අය කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න ආණ්ඩුවකට කොහොමත් බෑ. අයිතියක් නැහැ. ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් හරි කිසිම කෙනෙක් යම් කෙනෙක් ඒ ගැන දැනුවත්ව හිටියනම් ඔහුට ඒ සම්බන්ධව විරුද්ධ වෙන්න අනිවාර්යෙන් ඔහු විරුද්ධ විය යුතුයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහට ඒ චෝදනාවෙන් කෙසේවත් ගැලවෙන්න විදිහක් නැහැ. ආණ්ඩුවක සතු වගකීම තමයි තරුණ අසහනයක්, තරුණ කැරැල්ලක්, තරුණයන් යම් කිසි කඩාකප්පල් ක්‍රියාවන් වල යෙදෙනවා නම් ඒ අයව අරගෙන ඒ අය එක්කෝ අධිකරණය නීතිමය අධිකරණයමය ක්‍රියාමාර්ගයකට යොමු කරලා
ඒගොල්ලන්ව පුනරුත්ථාපනයකට හරි යොමු කරන එක. ඒක තමයි ආණ්ඩුවක වගකීම. තරුණ තරුණියෝ හැටියට සමාජයේ ඒගොල්ලෝ කැරැල්ලක් යම් කිසි දෙයක් සිද්ධ වුණොත් ඒක ඒගොල්ලන්ගේ ඒක වැරැද්දක්. ඒ වැරැද්දට දඬුවම් දෙන එක ඒක වදකාගාරයකට අරන් ගිහිල්ලා වද හිංසා ලක් කරලා ඝාතනය කරන එක නෙමෙයි ඒකේ ක්‍රමවේදය. අන්න ඒක තමයි ඒ දේවල් සිද්ධ කරපු පුද්ගලයෝ ඒ අලුගෝසුවෝගේ හිටපු අය තමයි මේ දේවල් කරේ. එහෙම කෙනෙක් ගැන තමයි අපි අද මේ කතා කරන්න යන්නේ. ඒකට තමයි පූර්විකාව ගත්තේ. බටලන්දේ වදකාගාරය ගැන. ඒ වදකාගාරයේ හිටපු කෙනෙක් තමයි ඩග්ලස් පීරිස් කියන්නේ. ඩග්ලස් පීරිස් කියන්නේ පොලිසියේ හිටපු කෙනෙක්. ඉතින් ඔහු පොලිසියට බැඳෙන්නේ 1967 RPC කෙනෙක් විදිහට. ඊට පස්සේ 1971 SI කෙනෙක් විදිහට උසස් වෙනවා. 1979 IP ඒ කියන්නේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් විදිහට උසස් වීම ලබනවා. 1985 CI ඒ කියන්නේ චීෆ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් විදිහට ප්‍රධාන පරීක්ෂකවරයෙක් විදිහට උසස් වීම ලබලා පෑලියගොඩ HQI වෙනවා. හෙඩ් ක්වාටර්ස් සුපරින්ටෙන්ඩන්ට් විදිහට උසස් වීම ලබලා එතන වැඩ බලන විදිහට ඉන්නවා. ඊට පස්සේ 1987 ජූලි 27 වෙනිදා ඇක්ටිං ASP ඒ කියන්නේ වැඩ බලන ඇසිස්ටන්ට් සුපරින්ටෙන්ඩන්ට් පොලිස් විදිහට ඒ කියන්නේ ASP දන්න සහකාර පොලිස් අධිකාරී විදිහට සම්බන්ධ වෙනවා කියන්නේ උසස් වීම ලබන 1987 ජූලි 27 වෙනිදා කැලණිය පොලිසිය. ඊට පස්සේ කැලණිය ප්‍රදේශයේ ඊට පස්සේ SP විදියට පොලිස් අධිකාරී විදියට ස්ථීර කිරීම සඳහා විභාගයට ඔහු ලියනවා. මොකද මෙයා RPC කෙනෙක් විදියට ඉන්නේ. ඊට පස්සේ ඒ විභාගයේ SP කෙනෙක් විදියට පොලිස් අධිකාරී කෙනෙක් විදියට ස්ථීර පත්වීම ලබන්න නම් අවුරුදු 3ක් ඇතුළත අර සහකාර පොලිස් අධිකාරී විදියට ඉන්නේ කෙනා අවුරුදු 3ක් ඇතුළත ඒ එක්සෑම් එක ලියලා පාස් වෙන්න ඕනේ පොලිස් අධිකාරී කෙනෙක් විදියට උසස් වීම ලබන්න. ඉතින් ඒ එක්සෑම් එක මෙයා ෆේල් වෙනවා. කවුද? ඩග්ලස් පීරිස්. ඉතින් ඊට පස්සේ ස්ථීර නොවු සහකාර පොලිස් අධිකාරී කෙනෙක් විදියට කාල සීමාව දිගු කිරීමට ඉල්ලීමක් කරනවා. එතකොට ඒක ඒ ඉල්ලීම සේවා ජ්‍යෙෂ්ඨත්වය දිගු කිරීමකුත් ඉල්ලනවා. ඒ කියන්නේ ඒක ඒ ජ්‍යෙෂ්ඨත්වය ලබා දෙන්න කියලා. හැබැයි මේ අර එක්සෑම් එක ෆේල් වීම නිසා මෙයා ඒ ජ්‍යෙෂ්ඨත්ව ලයිස්තුවෙන් පල්ලෙහාට වැටෙනවා. ඒක ඊට පස්සේ 1989 නොවැම්බර් 25 වෙනිදා සීනියර් DIG කෙනෙක් වුණ නලින් දෙල්ගොඩ මහත්මයා නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාවබාර නියෝජ්‍ය පොලිස්පතිතුමාට ඒ කියන්නේ MRM ගුණරත්න මහත්මයාට ලිපියක් මගින් ඉල්ලා සිටිනවා. ඒ මහත්මයාට ලිපියක් ලියනවා. MRM ගුණරත්න මහත්මයාට නලින් දෙල්ගොඩ මහත්මයා DIG මහත්මයා ලිපියක් ලියනවා. DIG පොලිසිය DIG ලියනවා එයාගේ බාර වින්න කෙනා. ඊට පස්සේ මේ ඉල්ලීම නිසා ඩග්ලස් පීරිස් ASP තනතුරෙන් සහකාර පොලිස් අධිකාරී තනතුරෙන් පොලිස් අධිකාරී ස්ථීර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමකට නිර්දේශ වෙනවා. නිර්දේශ කරනවා කවුද? MEM ගුණරත්න මහත්මයා. ඉතින් මේක දැන් ඊට පස්සේ මේ පොලිස් අධිකාරිවරයෙක් විදියට ඩග්ලස් පීරිස් ඒ දක්වා යනවා. මං දන්න විදියට මං හිතන්නේ ඕ ලෙවල් වත් පාස් නැති එක්කෙනෙක් මෙයා. ඉතින් එච්චර දුරට එහෙම උසස් වීම ලැබලා ගියපු විදිහ ගැන අපි හොයලා බැලුවොත් ඒ සම්බන්ධ විස්තර ඊළඟ වීඩියෝ එකෙන් හරියටම හොයලා බලලා කොහොමද මෙයා මේ දක්වා එක දිගට ආවේ ඕ ලෙවල් වත් පාස් නැතුව අර එක්සෑම් උත් ෆේල් වෙලා එතෙන්ට ආවේ. ඇවිල්ලා ඊට පස්සේ මොනවද මෙයා කරලා තියෙන්නේ මේ දක්වා එන්න. ඉතින් එයා තමයි ඔය බටලන්ද වදකාගාරේ ප්‍රධාන අලුගෝසුවෙක් විදියට නම් දරාගෙන සිටින්නේ. ප්‍රධාන චෝදනාවක් එල්ලෙන්නේ. ඉතින් මේ තමයි පුද්ගලයා තාමත් ජීවිතුන් අතර ඉන්න නමුත් ජීවිතුන් අතර නැහැ කියලා සමාජයේ පුරාවට හැමතැනම ඩොකියුමන්ට්ස් වලයි හැමතැනම
ප්‍රචාරය යවලා තියෙන කෙනා. මෙයාට අවුරුදු 74ක් 75ක් 80ක් විතර අතර කෙනෙක් වෙන්න ඕනේ ජීවත් වෙලා ඉන්නවනම්. පිට රටක හෝ ලංකාවේ ඇතුලේ තමයි මෙයා ඉන්නේ. ඉතින් මෙයා හම්බුණා නම් මෙයාගෙන් ගන්න පුළුවන් ඔක්කොම විස්තර. මේ බටලන්ද වදකාගාරය ගැන කොහොමද තරුණයෝ ඇල්ලුවේ මොනවද කරේ ඒ සියලු විස්තර මෙයා සතුයි. ඉතින් එයා හොයාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි පොලිසියට. දන්නේ නැහැ අමාරු වැඩක්ද නැද්ද කියලා. මොකද පොලිස්පති දේශබන්දුත් මේ වෙනකන් අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන නිසා. හැබැයි ඉතින් බුද්ධ්‍යංශය තියෙනවා. ඊටාම හොඳ බුද්ධ්‍යංශයක් ලංකාවේ තියෙන්නේ අපේ පොලිසියේ. ඉතින් ඒගොල්ලෝ දන්නවා ඇති මේ තොරතුරු. ඔය අතුරුදහන් වෙලා ඉන්න කෙනාගේ තොරතුරු ඔක්කොම දන්නවා ඇති. පොලිස්පතිතුමාගේ විස්තර ඔක්කොම ඉන්න තැන් ඔක්කොම දන්නවා ඇති. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකෙන් මේ විස්තර මේ බටලන්දේ වදකාගාරයේ මේ චුදිතයා ගැන විස්තර අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. ජය වේවා ඔබ හැමට.